ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube නාලිකාවට. ඉතින් අපි අද පොඩ්ඩක් කතා කරමු. ඔබත් විශ්ව ආකර්ෂණ නීතිය භාවිතා කරන කෙනෙක්ද? එහෙනම් මේ වැරදි පහ ඔබෙත් වෙනම ඇති. අපි මේ වැරදි පහ හදාගෙන ඉස්සරහට ඉදිරියට යන විදිහක් ගැන කතා කරමු. පළවෙනි එක තමයි ධනාත්මක හැඟීම. ධනාත්මක හැඟීමක් එක දිගටම පවත්වා ගන්න නැති එක. බොහෝ අය හිතන්නේ ඔවුන්ගේ සිතිවිලි පමණක් ධනාත්මක තබා ගැනීම ප්‍රමාණවත් බව. නමුත් විශ්ව ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක වන්නේ හැඟීම මතයි. ඔබ සිතන දේ සහ ඔබට ඇත්තටම දැනෙන දේ අතර වෙනසක් තියෙනවා. විශ්වයේ ප්‍රතිචාර දක්වන්නේ ඔබේ සැබෑ හැඟීමටයි. යමක් ඕනෑයයි සිතුවත් ඒ සමග මට ඒක ලැබෙන්නේ නැහැ හෝ මට මදි වැනි ඍණාත්මක හැඟීමක් තිබේ නම් ඔබ විශ්වයට යවන්නේ ඒ ඍණාත්මක හැඟීම. ඔබ අපේක්ෂා කරන දේ දැනටමත් ලැබී ඇතැයි සිතා සතුට, කෘතඥතාවය සහ බලාපොරොත්තු වෙන ධනාත්මක හැඟීම් දැකීමට පුරුදු වන්න. මේවා ඔබේ වයිබ්‍රේෂන් එක ඉහළ නංවන අතර ඔබේ අරමුණු ඉක්මනින්ම ආකර්ෂණය කර ගැනීමට උපකාරී වේ. දවස පුරා ඔබ මේ தත්ත්වය පවත්වාගෙන යාම තමයි වැදගත්. අපි තුන්වෙනි කාරණේ විදිහට ගත්තොත් නිශ්චිත අරමුණක් නොතිබීම. බොහෝ දිනෙක කියනවා මට සල්ලි ඕන හෝ මට හොඳ රස්සාවක් ඕන. ඒ වගේ හැඟීම් විශ්වයට යවනවා. විශ්වය එතකොට විතරම පිටාත් දක්වන්නේ අපේ හැඟීමටනේ. මට සල්ලි ඕන ඒක සාමාන්‍ය හැඟීමක්නේ. විශ්වය එතකොට විශ්වයට රුපියල් 10ක් හරි දෙන්න තමයි බලන්නේ. ඔබේ එතකොට ඔයාලට පුළුවන් නම් ඔබේ අරමුණු නිශ්චිතව මැනිය හැකි කාල සීමාවක් සහිතව දෙන්න වෙන්න ඕනේ. මාස 3ක් ඇතුළත මගේ ව්‍යාපාරයේ මාසකට රුපියල් 50000ක ශුද්ධ ලාභයක් ලබනවා. එහෙම කියලා පැහැදිලිව හිතන්න ඕනේ. ඔබේ ඉලක්ක ගැන පැහැදිලිව අවධානයෙන් ඉන්න ඕන තමයි දෙවෙනි කාරණේ. අපි තුන්වෙනි කාරණේ විදිහට කවදාද ලැබෙන්නේ? කවදාද ලැබෙන්නේ කියලා අපි අධික ලෙස අවධානය යොමු කරගෙන ඉන්නවා. යම් දෙයක් ආකර්ෂණය කරගත් පසු ඒ කවදා ලැබෙයිද කියා ඔබ නිතරම කනස්සලු වෙනවා. එතකොට අධික ලෙස විශ්ලේෂණය කරනවා. මේන් සිදුවන්නේ සැකය, බයක් අපේ හිතට ඇතුල් වෙනවා. එතකොට ඔබ විශ්වයට ඇනෝමක් කළ පසු නිරන්තරයෙන් ඒ ගැන සිතමින් තවම නැත්තේ ඇයි කියා විමසනවා. ඔබගේ ඉල්ලීම තවම ලැබී නැත යන අඩුව පිළිබඳ නැවත නැවතත් විශ්වයට සංඥා යනවා. එතකොට අපිට පුළුවන් එකට කරන්න ඔබගේ ඉලක්ක වෙනුවෙන් කරන්න ඕනේ ඇෆර්මේෂන් එකක් ලියන්න පුළුවන් දවසට. ඒ වගේ ධනාත්මක ස්වයං යෝජනාවක් කරන්න පුළුවන්. දැඩි විශ්වාසයෙන් ඒ ගැන වර්තමාන මොහොතේ සිහියෙන් මේ දැන් මට ලැබී තියෙන විදිහට හිතන්න ඕනේ. අපි හතරවෙනි කාරණේ ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙනීම. එතකොට ගොඩක් අය හිතනවා ආකර්ෂණයේ මැජික් එකක් කියලා. එතකොට දැන් මොකක්වත් ක්‍රියාවක් නොගෙන ඒ ගැන ඔබ දැන් මොකක් හිතනවා මම දැන් කෝටිපතිනියක් වෙන්න ඕනේ කියලා හිතනවා. ඒ ගැන අපි ක්‍රියා නොකර ඉන්න එක තමයි හතරවෙනි කාරණය. ඊට පස්සේ පස්වෙනි කාරණය ගත්තොත් කෘතඥතාවය. අපි ස්තුතිවන්ත නොවීම. ඔයාලට දවස එදිනදා ජීවිතේ වලට ලැබිලා තියෙන හැම දෙයකටම ස්තුතිවන්ත වෙලා ස්තුතිවන්ත නොතුනොත් තමයි ඒ හතරවෙනි පස්වෙනි කාර්යය. අපි සාරාංශයක් විතර ගත්තොත් මේකෙන් අපිට කියන්න තියෙන්නේ අපි නිතරම ධනාත්මක හිතන අපේ හිතන එක අපේ උඩ හිතෙන්නේ අපි මම හිතුවොත් මට කෝටි 5ක් ඕනි කියලා ඒත් එක්ක මගේ යටි හිතට යනවා මට ලැබෙයිද ඔය කිව්වට මට මේක වෙන්නේ අන්න ඒක තමයි විශ්වයට යන්නේ අපේ යටි හිතින් දෙන සංඥාව තමයි විශ්වයට අපි ලිකුත් කරන්නේ එතනින් එන ඍණාත්මක සිතිවිල්ල ඒක නිසා අපි ඒවා ගැන කතා කරලා අපි ඒවා ඉස්සරහට කතා කරමු මගේ නාලිකාවත් එක්ක සම්බන්ධව සියලු දෙනාට ස්තුතියි